Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔයාලට කොහොමද? ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්නව නේද? ඔන්න ඉතින් මම තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලගේ ගෙදරට ආවා. මම අද ඔයාලව එක්කන් යන්නේ ඉතාලියේ නාපෝලි නගරයේ තියෙන තවත් ලස්සන පල්ලියක් බලන්න. ඒ පල්ලිය නම තමයි සන් ජෙන්නාරෝ පල්ලිය. වැඩි කතා නැතුව එහෙනම් යමු මාත් එක්ක පල්ලිය බලන්න. ඔන්න ඉතින් මේක තමයි නාපෝලියේ තියෙන සන් ජෙන්නාරෝ පල්ලිය. ලංකාවේ ගොඩක් අය නම් කියන්නේ ලීකැටේ පල්ලිය කියලා. ලීකැටේ පල්ලිය කියලා කියන්නේ හේතුවක් තියෙනවා. ශාන්ත ජෙනූරියස් කියන සාන්තුවරයාගේ ලේ තැන්පත් කරලා තියෙනවා මේ පල්ලිය ඇතුලේ. පල්ලිය ඇතුළට ආපුවාම නම් මාරම හිතට නිදහසක් දැනෙන්නේ. මං හිතනවා ඔයාලටත් එහෙම දැනෙන්න ඇති කියලා. සාන්ත ජෙනූරියස් සාන්තුවරයාගේ ඝනවුණු ලේ කුට්ටියක් මේ පල්ලියේ තැන්පත් කරලා තියෙනවා. ඉතින් ඒක අවුරුද්දකට දෙපාරක් වගේ ජනතාවට බලා ගන්න අවස්ථාවක් තියෙනවා. ඒ ලේ කුට්ටිය දිය නොවුනොත් නාපෝලි ජනතාවගේ ජනප්‍රවාදයක් තියෙනවා මේ නගරයට මොකක් හරි විවසනයක්. ඒ කියන්නේ නාපෝලි නගරයට මොනාරි හොඳ නැති දෙයක් සිද්ධ වෙනවා කියලා මේ නාපෝලි ජනතාවගේ ජනප්‍රවාදයක් තියෙනවා. එදදාස් 526දී නාපෝලි නගරයට ආපු වසංගත ඒ වගේම කිනකඳ පුපුරන අවස්ථාවේදී සාන්ත ජෙනූරියස් කියන සාන්තුවරයා මැදිහත් වෙලා කටයුතු කරා කියලා මූලාශ්‍රවල සඳහන් වෙනවා.
ලස්සන දේවල්, ඒ ලස්සන ගැටයම්, ඒ ලස්සන ඉතිහාසය ඔයාලත් එක්ක බෙදා ගන්න. මං හිතනවා ඔයාලා ආසාවෙන් මේ වීඩියෝ එක බලන්න ඇති කියලා. අදට ඉතින් මං ගිහින් තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉක්මනින් ඔයාලා ගෙදරට එනකම් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.